පොඩ්ඩක් හිතලා බලන්න. නගරයක් විතර විනාශ කරන්න පුළුවන් තරම් ලොකු ගල් පර්වතයක් පෘථිවිය දිහාට එනවා කියලා. මේක හොලිවුඩ් චිත්‍රපටයක් නෙවෙයි. මේක විද්‍යා ප්‍රවගන්තයක්වත් නෙවෙයි. මේක තමයි භෞතික විද්‍යාව. ප්‍රශ්නය මෙන්න මේක. තවත් වසර බිලියන 65කට කලින් ඩයිනෝසරයන්ට වුණා වගේ අපිත් අසරණව බලාගෙන ඉන්නවද? නැත්නම් අපේ ඉරණම වෙනස් කරන්න තරම් කොන්දක් සහ තාක්ෂණයක් අපිට තියෙනවද? අපි අද කතා කරන්න යන්නේ මිත්‍යාව ගැන නෙවෙයි. අපි අද කතා කරන්න යන්නේ අපේ පැවැත්ම වෙනුවෙන් සටන් කිරීමට අවශ්‍ය සැබෑ විද්‍යාත්මක ඉන්ජිනේරු සැලැස්මක් ගැනයි. මේ වීඩියෝ සමග අවසානයත් එක්ක රැඳී සිටින්න. ෂණික තර්ජන සහ දත්ත. මුලින්ම අපි දත්ත දිහා බලමු. බොරු බිය ගැනීම අවශ්‍ය නැහැනේ. මේ මොහොතේ පෘථිවිය විනාශ කළ හැකි මට්ටමේ යෝධ 10ක් හෙට අනිද්දා අපේ දිහාවට එනවට සාක්ෂියක් නැහැ. NASA සහ අනෙකුත් ආයතන පෘථිවිය ආසන්නයේ ග්‍රහ වස්තුන් දිහා නිරීක්ෂණය කරමින් පවතිනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපි දකින දේ ගැන නෙවෙයි. අපි නොදකින දේ ගැන. විශේෂයෙන්ම සූර්යයා දිශාවෙන් එන ග්‍රහක අපේ දුරේක්ෂ වලට හසු කරගන්න ටිකක් අමාරුයි. ඒව හඳුන්වන්නේ නිහඬ ඝාතකයන් කියලා. ඒ වගේම හොලිවුඩ් චිත්‍රපටවල පෙනෙන දේ පොඩ්ඩක් අමතක කරන්නකෝ. ග්‍රාහකයන් පෘථිවියට ළඟා වෙන්න පැය ගාණක් තියලා ඒක උපරවල දාන්න බෑ. ඒක විකාරයක් විතරයි. ඒ වගේ දෙයක් කළොත් වෙන්නේ ඒක ලොකු උණ්ඩයක් කරනකොට කුඩා උණ්ඩ දහස් ගණනින් අපිට පහර වැදීම විතරයි. සැබෑ ආරක්ෂාවට අවශ්‍ය ප්‍රධානම සාධකය කාලයයි. අපට වසර ගණනාවක් වඩා සුදුසු නම් දශක ගණනකට පූර්ව අනතුරු ඇඟවීමක් අවශ්‍යයි. තර්ජනය හඳුනා ගැනීම අමාවන සෑම තත්පරයක්ම අපේ පැවැත්මේ අවස්ථාව අඩු කරනවා. විද්‍යාත්මක ප්‍රතිචාරය. කොහොමද අපි මේකෙන් බේරෙන්නේ? හරි. දැන් අපි හිතමු ග්‍රාහකයෙක් එනවා කියලා ස්ථිර වුණා කියලා. අපි මොකද කරන්නේ? අපි සටන් කරනවා. ඒ කොහොමද? අපේ ප්‍රධානම උපාය මාර්ගය තමයි දිශානතිය වෙනස් කිරීම. ඒක කරන්න ක්‍රම කිහිපයක්ම තියෙනවා. පළමු ක්‍රමය දැනට අපි අත්හදා බලා ඇති ක්‍රමය තමයි ගතික බලපෑම. සරලව කිව්වොත් අපි වේගයෙන් යන අභ්‍යවකාශ යානයක් ග්‍රාහකයෙක් ගැටෙන්නට සලස්වනවා. මේකෙන් ග්‍රාහකය විනාශ වෙන්නේ නැහැ. නමුත් එහි වේගය පොඩ්ඩක් වෙනස් වෙනවා. මේ පොඩි වෙනස කාලයත් එක්ක විශාල වී ග්‍රාහකය පෘථිවිය මගහැර යනවා. NASA ආයතනය ඩාට් මෙහෙයුම මගින් මේ කළ හැකි බව ඔප්පු කළ පෙන්වනවා. දෙවන ක්‍රමය අපිට වැඩි කාලයක් තියෙනවා නම් ගුරුත්වාකර්ෂණ ට්‍රැක්ටරය භාවිත කරන්න පුළුවන්. විශාල අභ්‍යවකාශ යානයක් ග්‍රාහකය අසල පියාසර කරමින් ඒ ගුරුත්වාකර්ෂණ බලය භාවිත කර ග්‍රාහකය සෙමෙන් වෙන දිශාවකට අදිනවා. තුන්වන ක්‍රමය සහ අවසාන විකල්පය න්‍යෂ්ටික අවියක්. මේක භාවිත කළ යුත්තේ ඉතා විශාල ග්‍රාහකයකට හෝ කාලය ඉතා අඩු අවස්ථාවකදී පමණයි. මෙහිදී ග්‍රාහකය තුළ බෝම්බ පුපුරවන්නේ නැහැ. ඒ අසල පුපුරවා හැරීමෙන් ඇතිවන විකිරණ ශක්තියෙන් එහි මතු පිට කොටස වාෂ්ප කර එමගින් ඇතිවන තෙරපුමෙන් ග්‍රාහකය ඉවතට තල්ලු කරනවා. මේක අවදානම් සහගතයි. නමුත් අවශ්‍ය වුණොත් කරන්න වෙනවා. ගෝලීය අභියෝග සහ ඉංජිනේරු ජයග්‍රහණ. අපිට තාක්ෂණය තියෙනවා. නමුත් ලොකුම අභියෝගය තාක්ෂණය නෙවෙයි. දේශපාලනය සහ සම්බන්ධීකරණය. ග්‍රාහක එනකොට ඒක ඇමරිකාවේ, චීනයේ, හෝ රුසියාවේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒක මුළු මහත් මනුෂ්‍ය වර්ගයාගේම ප්‍රශ්නයක්. එවැනි මෙහෙයුමකට ඩොලර් බිලියන ගණනක් වැය වෙනවා. කවුද ගෙවන්නේ? ග්‍රාහකය තල්ලු කරන්නේ කුමන දිශාවටද කියලා තීරණය කරන්නේ කවුද? අපිට මේ සඳහා ජාත්‍යන්තර ක්‍රියාන්විත සැලැස්මක් අවශ්‍ය වෙනවා. ඒ වගේම තවමත් සොයා නොගත් ග්‍රාහක සොයා ගැනීමට අදෝරක්ත අභ්‍යවකාශ දුරේක්ෂ වැනි නවීන තාක්ෂණයන් සඳහා අපි ආයෝජනය කරන්න ඕන. අපි යථාර්ථවාදී වෙන්න ඕන. යම් හේයකින් අපිට ග්‍රාහකයක් නවත්තන්න බැරි වුණොත් ඒ සඳහාත් සැලැස්මක් ඕන. ඒක තමයි සිවිල් ආරක්ෂක සැලැස්ම. බලපෑමට ලක්වන ප්‍රදේශවල ජනතාව ඉවත් කිරීම. භූගත බංකර් සූදානම් කිරීම සහ රාජ්‍යයේ අඛණ්ඩ පැවැත්ම තහවුරු කිරීම. මේවා අමිහිරි සත්‍යයන්. නමුත් සූදානම් විය යුතු දේවල් තමයි මෙන්න මේ. ක්‍රියාවට නැංවීම. අවසාන වශයෙන් මේකයි යථාර්ථය. ඩයිනෝසරයන්ට අභ්‍යවකාශ වැඩසටහනක් තිබුණේ නැහැ. ඒ නිසා වුන් වද වෙලා ගියා. අපිට අභ්‍යවකාශ වැඩසටහනක් තියෙනවා. අපේ ඉරණම පාලනය කරන්න තරම් බුද්ධියක් සහ තාක්ෂණික හැකියාවක් ඇති මේ ග්‍රහ ලෝකයේ පළමු ජීවී විශේෂය අපි. මේ තර්ජනය අපේ ශිෂ්ටාචාරයක් ලෙස කෙතරම් මේරු පිටිසද්ද යන්න උරගා බලන පරීක්ෂණයක්. අපි අහස දිහා බලාගෙන විනාශය එනකම් බලාගෙන ඉන්නවද? නැත්නම් අපි
විද්‍යා විශ්වාස කරලා අවශ්‍ය ආයෝජන කරලා අපේ අනාගතය ආරක්ෂා කරගන්නවා. තීරණය අපේ අතේ. අවධානයෙන් ඉන්න. ස්තුතියි.